හායි යාළුවනේ. ඔයාලා දන්නව නේද ඉතින් මේ මොනවාද කියලා? මේ අපි කවුරුත් දන්න වැල්දොඩම් තමයි. මම අද ඔයාලට වැල්දොඩම් ගැන සමහර විට ඔයාලා දන්නවත් ඇති. ගොඩක් අය දන්නේ නැති ගොඩක් ಗುಣ දේවල් ටිකක් ගැන කියා දෙන්න තමයි ආවේ. මේ තියෙන්නේ ඉතින් අපේ වැල්දොඩම් වල මම මුලින්ම කියන්නම් මේ වැල්දොඩම් කොළ ගැන. ඇත්තටම වැල්දොඩම් කොළ කියන්නේ ගොඩාක් හොඳ පලා වර්ගයක්. අපිට මේක කවලක් මැල්ලුමක් විදියට ගන්නත් පුළුවන්. නැත්නම් තනිකරම වැල්දොඩම් දළු විතරක් අපිට හදලා කන්නත් පුළුවන්. මේක ගොඩක්ම හොඳ මොනවටද කියලා ඔයාලා දන්නවද? මේ වැල්දොඩම් කොළ ඒ කියන්නේ අපේ දැන් රුධිර නාලවල පීඩනය නිසා ඇති වෙනව නේද? ඒ කියන්නේ රුධිර පීඩනය. මේ පීඩනය අඩු කරලා ආපහු අපේ ඒ පීඩනය සාමාන්‍ය තත්ත්වයට ගන්න මේ වැල්දොඩම් දළු ගොඩක්ම ඒ වගේම අද කාලේ ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි ස්ට්‍රෙස් එක. ඒ කියන්නේ අපි අපේ වැඩත් එක්ක ගොඩක් ස්ට්‍රෙස් වෙනවා. ඉතින් අපේ මේ ස්ට්‍රෙස් එක අඩු කරන්න, ඒ කියන්නේ අපේ ආතතිය පාලනය කරන්නත් මේ වැල්දොඩම් දළු අපිට ගොඩක් උපකාරී වෙන පලා වර්ගයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේකේ තව ගුණයක් තමයි දියවැඩියාව රෝගීන්ට. ඒ කියන්නේ අපි දියවැඩියාවෙන් දුක් විඳිනව නේද දැන් ගොඩක් අය. ඉතින් මේ අයට අපි වැල්දොඩම් මේ කොළ පාවිච්චි කරනවා නම් ඒක යාළගේ තියෙන රෝගයට ගොඩක් සුවයක් ලැබෙන දෙයක් කියලා තමයි වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කරලා තියෙන්නේ. ඒ වගේම මේක ගොඩක් විටමින් බහුල පලා වර්ගයක්. හැබැයි අපි මේ කිසි දෙයක් ඉතින් අර දවස ගානේ කන්න හොඳ නැහැ. ඉතින් අර ඕන දෙයක් ඕනවට වැඩිය හොඳ නැහැනේ. ඒ කියන්නේ අපි මේක සතියට දවසක් දෙකක් වගේ ගත්තනම් හරි. අපිට මේක තව අනිත් තියෙන පලා වර්ගත් එක්ක කවලම් කරලා ගන්න පුළුවන් නම් වැඩිය හොඳයි. මම ඔයාලට කලින් පෙන්නුවේ අපේ ගෙවත්තේ තියෙන එක වැල්දොඩම් වැලක්. මේ තමයි මගේ අනිත් වැල්දොඩම් වැල. මේකේ නම් ලස්සන මල් වැලකුත් ගිහිල්ලා තියෙන ඔයාලට පේනවා ඇති. ඇත්තට මේ මල් වර්ග මොනවාද කියලා නම් මම දන්නේ නැහැ. හැබැයි ගොඩක් ලස්සනයි මේක. මේකේ මේ ඇට වලින් තමයි පැලවෙන්නේ. හරිම ලස්සන තැඹිලි පාට මලක්. කවුරු හරි දන්නවනම් මට මේකේ නම මොකක්ද කියලා චුට්ටක් කියන්න. දැන් ඊළඟට ඔයාලට කියන්නම් වැල්දොඩම් ගෙඩි වලින් තියෙන ගුණ ගැන. ඒ කියන්නේ ඔයාලා හැමෝම දන්නවා වැල්දොඩම් කියන්නේ ඉතාම රසවත් අපිට පානයක් විදියට හදලා බොන්න පුළුවන් පළතුරක්. මේක විටමින් C බහුල පළතුරක්. ඉතින් ඔය අපි ලස්සන වෙන්න හිතන අය විටමින් C කඩෙන් අරගෙන බොනව නේද? ඒ අයටත් මට හිතෙනවා මේක සතියට දවස් 2-3ක් වගේ පාවිච්චි කරනවා නම් අපේ විටමින් C අවශ්‍යතාවය ගොඩක් දුරට සම්පූර්ණ කරගන්න පුළුවන් කියලා. ඇත්තට මේ වෙලාවේ මට ගෙඩි නම් ඔයාලට මේ ගහ වැලේ පෙන්වන්න නෑ. මොකද මේක ගොඩක් වර්ෂාව අපේ පැත්තට ගොඩක් වහින කාලයක්. ඉතින් අර නිසා මල් පරාගණය වෙනවා අඩුයි. ඒ කියන්නේ ඉතින් එතකොට ගෙඩි හැදෙන්නේ නෑ මේ දවස්වල ටිකක් අඩුයි. ඉතින් ඒ වුණාට ඔයාලා දන්නවා විටමින් බහුල පළතුරක් විදියට ඉස්සර ඉඳලම අපි පාවිච්චි කරනවා මේක. ඒ වගේම තවයි කියන්නේ බඩවැල් අපේ මොනවා හරි ගැටලු තියෙනවා නම් ඔය ආහාර ජීර්ණ මොනවා හරි අපේ තියෙන ප්‍රශ්න වලට ගොඩක්ම හොඳයි මේ වැල්දොඩම් කියන පළතුර. මං හිතන්නේ වැල්දොඩම් ගෙඩි ගැන නම් ඇත්තටම කියන්න ඕන නෑ. අපි ඒක ಗುಣ නැති වුණත් ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් බොන්න ආස පළතුරක් ඉඳ අනිවාර්යෙන් කවුරුත් ඒක බොනවා. සමහර අය නම් ඇට අයින් කරලා බොන අයත් ඉන්නවා. මං හිතනවාට ඇට ටිකත් එක්කම අපි ඒක පානය කරනවා නම් හොඳයි කියලා. මං ඔයාලා දන්නේ නැති තව දෙයක් කියන්නම් වැල්දොඩම් වල. වැල්දොඩම් මල. මං හිතන්නේ ගොඩක් අය වැල්දොඩම් මල අපි පාවිච්චි කරනවා කියලා. ඒ වුණාට වැල්දොඩම් මල කියන්නේ ගොඩක්ම අපේ ශරීරයට ඒ කියන්නේ ඒකේ ගන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මලත් අපිට ඒ කියන්නේ අපේ දියවැඩියාව වගේ තියෙන අයට පාවිච්චි කරන්න පුළුවන්. අපිට මේක බොන්න පුළුවන්. ඒ කියන්නේ උණු වතුරට මල දාලා විනාඩි 5-10ක් තියෙන්නටලා අපිට පානය කරන්න පුළුවන්. ඒ වගේම උෂ්ණ අධික ශරීරයක් තියෙන කෙනෙක්ට ඒ කියන්නේ ඇඟ සිසිල් කරන්න අපිට මේ වැල්දොඩම් මලෙන් ඒක ගොඩක් උපකාරී වෙනවා. ඉතින් මේ දැන් වැල්දොඩම් මල් වල පොඩි කැකුළු වගේ නම් හැදීගෙන එන ඒවා තියෙනවා. ඔයාලට පේනවා මං හිතන්නේ.
මේ වැස්ස නිසා තමයි එච්චර හොඳට අපිට බලා ගන්න නැත්තේ. නැත්තම් මේ වැල්දොඩම් වැල මල් පිපිලා ලස්සනට තියෙනවා ගොඩක් දවස් වලට. වැල්දොඩම් වලින් අපිට තව කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ දැන් තද උණව ගතිය වගේ තියෙන අවස්ථාවක් වුණත් අපිට පුළුවන් නම් වැල්දොඩම් මලක් උණු වතුරට දාලා තියලා බොන්න. ඒ අපේ උණ ගතියටත් පොඩි සහනයක් ලැබෙනවා. හැබැයි මේ දේවල් හැම දෙයක්ම මම ආයි කියන්න ඕනේ. කියන්නේ අපි ඕනවට වඩා නිතර කරන්න හොඳ නෑ ඉතින්. සතියට දවසක් දෙකක් වගේ මේ දේවල් පාවිච්චි කරාම ඇති. මං හිතන්නේ මං ඔයාලට වැල්දොඩම් වැල ගැන ගොඩක් දේවල් කිව්වා. ඒවයි මල්, කොළ, ගෙඩි මේ හැම දෙයක්ම අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. මං ඔයාලට තව දෙයක් වැල්දොඩම් ගැන කියන්නම්. ගොඩක් අය කියනවානේ වැල්දොඩම් වල මල් හැදෙනවා විතරයි ඒත් ගෙඩි නෑනේ කියලා. අපි ඒ කියන්නේ ස්ව පරාගණය වෙන්න දෙන්නේ නැතුව අපිම පුළුවන් නම් මේක පරාගණය කරන්න අපේ අතින් මම හිතනවා තියෙනවට වඩා ගෙඩි ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා. හැබැයි මේක හවස 4-5 වගේ කාලය ඇතුළත වගේ තමයි පරාගණය කරන්න වඩාත්ම සුදුසු. මම හිතන්නේ ඉතින් ඔයාලට ගොඩක් දේවල් මම කිව්වා. මෙහෙම මගේ කැමරා එකේ ක්වොලිටි එක නම් පොඩ්ඩක් අඩුයි. ඔයාලට මොනවා හරි පැහැදිලි මදි නම් එමේ ඉතින් සමා වෙන්න. සවුන්ඩ් එකත් චුට්ටක් අවුල් ඇති. මම මේ තාම පටන් ගත්ත ගමන්නේ. ඉස්සරහට මම හිතනවා මීට වඩා මට හොඳට මේ දේවල් කරන්න පුළුවන් වෙයි කියලා. මට ඕන ඉතින් ඔයාලගේ උදව්ව. ප්ලීස් මේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ මේ වීඩියෝ බලලා ඔයාලට හිතෙන දේවල් අඩුපාඩු කියන්න මට ඒවා හදාගන්න. එහෙනම් ඔයාලට ගොඩක් ස්තුතියි.